දවසක් කරනවා අද අපි බලමු e-shop web application එකේ product update එක කොහොමද ඒ process එක වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා මේ e-shop web application එකේ sign in වෙලා අපි මේ වගේ page එකකට ආපුවාට පස්සේ අපිට මෙතන පේන්න දිනවා my e-shop කියලා මේ බටන් එකක්. මේක ක්ලික් කරාට පස්සේ අපිට මෙතන දිනවා my products කියලා එකක්. අපි ඒකට යන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි. අපි ඊට පස්සේ මේ page එකට ආවට පස්සේ අපිට පේන්න තියෙනවා මෙතන අපි අප්ලෝඩ් කරපු ප්‍රොඩක්ට් ටික ඒ ප්‍රොඩක්ට් වල මෙතන අප්ඩේට් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක අපි ඉස්සෙල්ලාම ක්ලික් කරගන්න ඕනේ. ඒ ක්ලික් කරගෙන ඒ යන පේජ් එකට ගිහිල්ලා එම් බලපුවහම පේනවා අපේ ක්ලික් කරගත්ත බටන් එකේ විස්තර ටික ඔක්කොම මෙතන තියෙනවා. හරි. එතකොට අපිට තියෙනවා මෙන්න මේ ප්‍රොඩක්ට් කැටගරි එක, ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩ් එක, ප්‍රොඩක්ට් මොඩල් එක, ටයිටල් එක ඒ හැමදේම තිබ්බත් අපිට මේවා ආය එඩිට් කරලා අප්ඩේට් කරන්න බෑ. මොකද මේවා ඔක්කොම ඩිසේබල් කරලා තියෙන්නේ. ඒත් අපිට පුළුවන් මේ ටයිටල් එක, ඒ වගේම ක්වොන්ටිටි එක, ඒ වගේම ඩෙලිවරි කොස්ට් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, ඒ වගේම ඉමේජස් ටික අප්ලෝඩ් කරගන්න අපිට පුළුවන්, අප්ඩේට් කරගන්න පුළුවන්. හරි. අපි මේක අප්ඩේට් කරගෙන බලමු. iPhone 16 limited edition. හරි. අපි ඒක අප්ඩේට් කරගෙන බලමු. හරි. අපි ඒක අප්ඩේට් කරගත්තට පස්සේ limited edition කියන එක අයින් කරලා Apple iPhone 16 කියන එක විතරක් දාලා අපි quantity එක 10කට දාලා delivery cost එකත් අපි මේක 400ට වැඩි කරලා මේක අපි 600ට වැඩි කරගමු. description එක කොහොමද තියලා අපි මේක අප්ඩේට් කරලා බලමු. මෙතන දැන් alert වෙනවා product has been updated. ඒකම invalid image count කියලාත් එකව වෙනවා. අපි බලමු මොකද්ද ඒ එක කියලා. දැන් invalid image count කියන අපිට මේක අප්ලෝඩ් කරගන්න ඕනේ. හැබැයි මේවා අප්ලෝඩ් කරගන්න ඕනේ සමහර කෙනෙක්ට ඊට පස්සේ image අප්ලෝඩ් කරගන්න ඕනේ නැති වෙන්න පුළුවන්. අපි බලමු කෝඩ් එකට ගිහිල්ලා කොහොමද ඒක වෙන්නේ කියලා. මේ තියෙන update product.process.php එක. මේක තමයි මේකේ back end එක. ඒක බැලුවට පස්සේ අපිට පේන්න තියෙනවා මෙන්න මේ invalid image count කියන එක තමයි අපිට මෙතනදී එකෝ උනේ. හරි. හරි. අපි මේකට දාගමු. හරි. සමහර කෙනෙක්ට එතකොට අප්ඩේට් කරන්න image count එක අප්ඩේට් කරන්න උවමනාවක් නැති වෙන්න පුළුවන්. අපි මෙන්න මේ else එක අයින් කරගමු මෙතනින්. ඒක අපිට වැදගත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙතෙන් ඊට පස්සේ මෙතෙන් එකෝ එකක් දාගමු අපි. එකෝ එකක් දාගමු success කියලා. සමහර කෙනෙක්ට image එකක් දාන්න උවමනාවක් නැති වෙන්න පුළුවන්. එතකොට දැන් අපි ආපහු try කරලා බලමු මේක අප්ඩේට් කරන්න. iPhone 16 ඊට පස්සේ අපි ආයි මේක අප්ඩේට් කරන්නේ. හරි. එතකොට iPhone 16 කියන එක limited edition කියන එක මේක change වුණා. හරි. දැන් එතකොට වැඩේ සාර්ථකයි. එතකොට අපි දැන් අපි මේ ඉන්ටර්ෆේස් එකේ ඉඳලා අපි යමු දැන් එකින් එකට කෝඩ් එක ගැන කතා කරන්න. කෝඩ් එක ගැන කතා කරන්න ගියාට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන update product.php. ඒ කියන්නේ මේ අපි ඉන්න මේ ෆයිල් එක. හරි. එතකොට මේ ෆයිල් එකේ අපි ඉස්සල්ලාම PHP එකේ header එක දාගෙන අපි ඊට පස්සේ user කෙනෙක් ඉන්නවද කියලා session එක check කරගෙන තියෙනවා. ඊට අමතරව අපි මෙතන product කියලා දාගෙන තියෙනවා p එකක් කියලා දාගෙන තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ product කියලා. අපි මෙතන variable එකකට ඒක අරගෙන තියෙනවා. ඒක කොහොමද උනේ කියලා බැලුවොත් අපි යන්න ඕනේ ඒක ගැන කතා කරනවා නම් මෙන්න මේ myproduct.php කියන ෆයිල් එකට. අපි ඒකට ගිහලා බලමු මොකක්ද කියලා. myproduct.php myproduct.php මේ තියෙන්නේ products my products මේ තියෙන my products php. හරි. එතකොට අපිට පේන්න දිනවා මෙතන අප්ඩේට් කියලා බටන් එක තියෙනවාද කියලා අපි ඉස්සෙල්ලාම චෙක් කරගෙන බලමු. හරි. මේ අප්ඩේට් කියන බටන් එක එමුවට පස්සේ
මේ අප්ඩේට් කියන බටන් එක එබුවාට පස්සේ මේ send id කියලා ෆන්ක්ෂන් එකක් තමයි ක්ලික් වෙන්නේ. on click වෙන්න දාලා තියෙන්නේ. මෙන්න මේ select මේ send id කියලා ෆන්ක්ෂන් එකක්. ඒකට අපි ඇතුළත් කරලා දිනවා මේ PHP ස්ක්‍රිප්ට් එකක් දාලා එකව කරලා දිනවා selected data id. ඒ කියන්නේ අපි මේ id එකට මේ අපි මෙන්න මේ ප්‍රොඩක්ට් එක අපි කියන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ id එක මේක මේ අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මේ ප්‍රොඩක්ට් එකේ id එක send id කියන ෆන්ක්ෂන් එක ඇතුලේ මේ JavaScript කෝඩ් එකට අරන් යන්න කියලා තමයි අපි මේ කියලා තියෙන්නේ. අපි එහෙම ගිහලා බැලුවොත් මේ script.js කියන ෆයිල් එක ඕපන් කරගමු අපි. ඊට පස්සේ send id send id කියලා මෙන්න ෆන්ක්ෂන් එකක් අපි හදාගෙන තියෙනවා. මේ ෆන්ක්ෂන් එක ඇතුලේ අපි අරගෙන යපු id එක id කියලා අපි මෙතනින් අල්ලගෙන තියෙනවා. id කියන එක. හරි. ඊට පස්සේ අපි request xml http request එකක් හදාගෙන request කියන variable එකට අපි ඒක already state chain anonymous function එකක දාගෙන status එක 200ද ready state එක පොද කියලා බලලා check කරගෙන දිනවා. ඊට පස්සේ response එක success වුණොත් window.location update product.php කියන්නේ මේ response එක එහෙන් එන backend එකෙන් එන response එක අපි මෙහෙන් යවනවා request එක ඒකේ response එක success වුණොත් update product.php කියන එකට යන්න කියලා තමයි මේ තියෙන්නේ. හොඳයි. හරි. ඒකට ගියාට පස්සේ ඒක යන්නේ අපි ඊට පස්සේ මේ request එක අපි යවන්නේ get method එකකින් send id process.php කියන එකට id කියලා id කියන එකකට මේ id මෙහෙන් අර අපි php ෆයිල් එකකින් එපු id එකේ value එක ඒකට assign කරලා තමයි asynchronous හරහා අපි මේ send id process.php එකට යවන්නේ. හරි. අපි දැන් ගිහලා බලමු send id process.php එකට ගිහලා කොහොමද මේකේ backend මේ process එක වෙලා තියෙන්නේ කියලා. send id process.php send id මෙතන මේ ෆයිල් එකට ආවට පස්සේ අපිට මෙතන පේනවා session එක අපි start කරගෙන තියෙනවා connection එක include කරගෙන තියෙනවා email එකට email කියලා variable එකක් හදාගෙන අපේ session එකේ තියෙන email එකේ session එකේ තියෙන user ගේ email එක අපි එතන design කරගෙන තියෙනවා ඒ වගේම PID කියලා variable එකක් හදාගෙන ඒකට අර get method එකෙන් ආපු මෙන්න මේ get method එකෙන් ආපු මෙන්න මේ get method එක හරහා මෙතනින් ආව මෙන්න මෙතනින් දුන්න id එක අපි මේ script එකට අරන් ඇවිල්ලා දිනවා JavaScript එකට JavaScript code එකෙන් අපි මෙතනින් send id process.php එකට ඒක යවලා තියෙනවා send id process.php හරි අපි මෙහෙම ගමු හරි ඊට පස්සේ ඒක අපි PID කියලා variable එකකින් get method එකෙන් ආපු id එක අල්ලගෙන තියෙනවා හරි එතකොට ඊළඟ line එකට ගියොත් product rs කියලා මේ අපි search query එකක් හදාගෙන තියෙනවා variable එකකට select all from product කියන table එකේ where මෙහෙන් ආපු id එක මේ id කියන table id කියන column එකට සමාන වෙන සහ user email එක මෙන්න මේ email එක සමාන වෙන එකක් තියෙනවද කියලා බලනවා එහෙම එකක් තියෙනවා නම් ඒකේ number of rows ටික ගන්නවා ඊට පස්සේ අපි if condition එක දාලා check කරගෙන බලනවා product number එකක් විතරක් සමාන වෙන එකක් තියෙනවා ඒ කියන්නේ එක product number එක මේ product number එක එක නම් ඒකට එක සමාන නම් මෙන්න මේ if condition එක ඇතුලේ තියෙන data ටික fetch up වෙලා මේ product data කියන එක fetch up වෙලා ඒක session p කියන එකට include කරලා තියෙනවා නැත්නම් append කරලා තියෙනවා එතකොට එහෙම වුණාට පස්සේ echo කියලා success කියලා මේ message එකක් මෙන්න මේ JavaScript එකේ response text එක විදිහට අල්ලගෙන Windows location මෙන්න මේ update product.php කියන ෆයිල් එකට මේ automatically අපි transfer වෙනවා. හරි. එතකොට හරි.
එතකොට තව දෙයක් කියන්න තියෙනවා. අපි දැන් මේක සෙෂන් එකකින් අල්ලගෙන ඉන්න හින්දා අපිට ආයේ දැන් මේක අපි කොපි කරලා අපි මෙතනදී අපි කොහේ හිටියත් අපි මේ කොහේ හිටියත් අපි දැන් අපේ සෙෂන් එක ඇතුලේ තියෙන හින්දා අපි සෙෂන් ස්ටාර්ට් කරලා තියෙන හින්දා මෙහෙම එවුවා කියන්නේ අනිවාර්යෙන්ම අර අපි අන්තිමට සෙෂන් එකට දාපු ID එකේ ඒ ටික තමයි ඒක තමයි මෙතන පෙන්නන්නේ. මොකද තාම සෙෂන් එක ඩිස්ට්‍රොයි කරලත් නැහැ. ඒ කියන්නේ සෙෂන් එකේ data සෙෂන් එක ඇතුළේම තියෙන හින්දා සෙෂන් එක ඩිස්ට්‍රොයි වෙලත් නැති හින්දා සෙෂන් එකේ ඇතුළේ තියෙන data සෙෂන් එකේ ඉන්නකම් ඕනම වෙලාවක දිගත් හැකියි. හරි. එතකොට අපි බලමු. හරි. අපි දැන් බලමු මේකේ කොහොමද process එක වෙන්නේ කියලා. දැන් අපි ඉස්සල්ලා මේක අප්ඩේට් කරලා බලුවා. ආයෙ ඕනනම් අපි මේකට එඩිෂන් කියලා දාලා name එක change කරගෙන quantity එක 40ක් කියලා වැඩි කරගෙන sorry 40ක් කියලා වැඩි කරගෙන අපි update product කියන එක දුන්නාට පස්සේ මෙතනින් කෙලින්ම ආයෙ Apple iPhone 16 edition කියලා මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. හරි. ඒක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි යන්න ඕනේ මේ update product.php කියන එකට. ඊට පස්සේ අපිට පේන්න තියෙනවා මේ category name ඔක්කොම ටික ඔක්කොම PHP script දාගෙන cat name එක වෙන්න හදලා තියෙනවා. ඒ හින්දා තමයි අර category වල brand වල model වල ඔක්කොම disable වුණත් ඒවා පෙන්වන්න තිබ්බේ. එතකොට මේ හැම එකටම අපි ID දාගෙන තියෙනවා අනිත් ඒවා වගේම. ඊට පස්සේ අපිට මෙතන දාගෙන තියෙනවා update product කියලා අපි මෙතන ෆන්ක්ෂන් එකක් කෝල් කරගෙන තියෙනවා මේ on click එකේ. ඔය කියන්නේ මේ update product කියන බටන් එක එවුවට පස්සේ මෙන්න මේ update product කියන බටන් එක එවුවට පස්සේ මෙන්න මේ update product කියන බටන් එක එවුවට පස්සේ මෙන්න මේ ෆන්ක්ෂන් එකේ start වෙන්න කියලා තමයි මේ තියෙන්නේ. අපි මේ ෆන්ක්ෂන් එකේ කොහොමද මේ ෆන්ක්ෂන් එක වැඩ කරලා තියෙන්නේ කියලා බැලුවොත් අපි මේක copy කරගෙන මේ script.js එකට ගිහිල්ලා අපි මෙතනින් paste කරගෙන බලමු. හරි. මේ තියෙන්නේ අපේ update product කියන ෆන්ක්ෂන් එක. ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙනවා variable හදලා title, quantity, DWC, DOC, description, images. ඒ ටික විතරයි අපි මෙතනදී edit කරන්න දීලා තියෙන්නේ. ඒ හින්දා අපි ඒ ටික විතරක් අල්ලගෙන තියෙනවා මෙතනදී. හරි. එතකොට අපි variable එකක් හදලා තියෙනවා form කියලා. ඒක new form data කියලා දාගෙන තියෙනවා. form append කරගෙන තියෙනවා t කියන name එකට title එකක්, tq කියන එකට q quantity එකේ value එකක්, dwc එකට dwc value එකක්, doc එකට doc value එකක්, d එකට description එකේ value එකක්. ඔය විදිහට අපි අල්ලගෙන තියෙනවා. හරි. එතකොට අපි අර විදිහටම already state change මේ request එකක් හදලා already state change function එකක් දාගෙන අපි status එක 200ද ready state එක 4ද කියලා check කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මේ response එක product has been updated කියලා ආවට පස්සේ ආපහු windows location my products.php එකට යනවා. ඒකයි අපි මේ අප්ඩේට් ප්‍රොඩක්ට් එක අප්ඩේට් සක්සස් වුණ ගමන්ම මෙන්න මේ ෆෝල් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආපහු ආවි. හරි. එතකොට අපි මේ data ටික යවන්නේ update product process.php කියන ෆයිල් එකට post method එකෙන් asynchronously. එතකොට form data ටික තමයි මේ යවන්නේ. අපි මේකට ගිහිල්ලා බලමු මේකේ process එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේකේ process එක කොහොමද වෙලා තියෙන්නේ කියලා බලමු. update product process එක. හරි. මේ තියෙන්නේ ඒක. අපි ඉස්සෙල්ලත් edit කරගත්තේ මේක තමයි. එතකොට අපි මෙතන session එක start කරගෙන තියෙනවා. connection file එක include කරගෙන තියෙනවා. if condition එකක් දාලා check කරගෙන තියෙනවා session එකේ තියනවාද p කියලා. ඒ කියන්නේ product එකේ data ටික මෙතන තියෙනවා session එකේ කියලා check කරගෙන තියෙනවා. එහෙම check කරගෙන එහෙම data ටික නැත්තම් මෙතන else එකක් දාගෙන නැහැ අපි. ඊට අමතරව PID කියලා ඒකේ ID එක අරගෙන තියෙනවා මෙන්න මේ variable එකට මෙහෙම session එකේ p කියන එකේ session p කියන එකේ ID එක. එතකොට title එක අපි අරහෙන් ආපු එකත් quantity එක අපි අරහෙන් ආපු post method එකෙන් ආපු q කියන එකත්
ඩිස්ක්‍රිප්ෂන් එකේ data ටික මේ DWC DOC D කියන ඩිස්ක්‍රිප්ෂන් එකේ data ටිකත් ඒ ඔක්කොම මේ විදිහට variable වලට දාගෙන තියෙනවා. ඊට පස්සේ IOD cover එකක් දාලා තියෙනවා. update product කියන table එකේ set and title එක quantity එක ඒ වගේම delivery free Colombo කියන එකට DWC DOC delivery free other කියන එක DOC එකේ value එක description එක desk කියන value එකත් where and ID එක මොන ID එකේද මෙන්න මේ PID කියන එකේ හරි එතකොට ඒක අප්ඩේට් වෙනවා ඒක මොකද අපි කරලා තියෙන අප්ඩේට් query එක එහෙම අප්ඩේට් වුණාට පස්සේ මෙතන වැටෙනවා echo product has been updated කියලා product has been updated කියලා වැටෙනවා ඊට පස්සේ අපි බලනවා length එක කියලා variable එකක් හදාගෙන size of files තියනවාද කියලා අපි අරහෙන් image දාලා තියනවා නම් මෙතන size of files තියනවා නම් මෙන්න මෙතන තියනවා නම් නෙමෙයි මෙතන length එක මේ කියලා variable එකකට දාගෙන තියෙනවා ඊට පස්සේ අපි if condition එකක් දාලා තියෙනවා length එක 3 හෝ 3ට length එකට වැඩි නම් 3 length එක 3 හෝ length එකට වැඩි නම් 3 සහ length එක බිඳුවට අඩුයි නම් ඒ කියන්නේ සාමාන්‍ය බිඳුවට වඩා length එක වැඩි නම් මේ if condition එක ඇතුලේ තියෙන code ටික run වෙනවා ඒ වගේම හරි එතකොට ඒ code ටික run වෙනවා එතකොට allowed image extension එකක් දාගෙන තියෙනවා variable එක array එකක් ඇතුලේ image jpg png image svg xml කියලා එතකොට අපි allow කරගෙන තියෙන extension image extension ටික තමයි මේ තියෙන්නේ අපි ඒක array එකකට දාගෙන තියෙනවා ඊට පස්සේ image rs කියලා අපි variable එකක් හදාගෙන තියෙනවා database එකේ search query එකක් ගහලා තියෙනවා select all from product image where product id එක මෙන්න මේ PID කියලා ආපු එක product id එක අපි මෙතනින් අල්ලගත්ත PID එක මෙහෙම product id කියලා එකක් product image වල තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඒකේ number rows ටික ගන්නවා image නම් කියන variable එකට. ඊට පස්සේ for loop එකක් අපි දාලා තියෙනවා y කියලා y variable එකක් හදලා ඒක බිඳුවට assign කරගෙන තියෙනවා. ඊට y කියන එකට වැඩිය image number එක ලොකුයිද කියලා බලනවා. ඊට පස්සේ y කියන එකට එකක් එකතු කරගෙන තියෙනවා. ඕක for loop එකක් විදිහට දාගෙන තියෙනවා. ඊට image data එක කියලා variable එකක් හදාගෙන දෙනවා. image rs fetch as of කියන එක ඒ data ඒ කියන්නේ මේ image product image කියන table එකේ තියෙන data ටික image data කියලා variable එකට අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ unlink කියලා තියෙනවා. ඊට පස්සේ අපි මේ unlink කියලා දාගෙන තියෙනවා. unlink එකේ වෙන්නේ මේ image path එක තියෙන image file එක delete වෙනවා. ඊට පස්සේ අපි database IOD එකක් දාගෙන දෙනවා delete from product image කියන එක. ඒක delete from product image කියන table එකේ කොහෙද product ID කියන එකේ මෙන්න where කියන product ID එක මේ PID කියන එකට සමාන product ID එක තියෙන මේ ඒ row එක delete වෙන්න කියලා අපි IOD core එකක් ගහගෙන දෙනවා delete from product image where product ID මේ PID කියන එකට සමාන. එතකොට ෆයිල් එක delete වෙනවා ඒ වගේම data ටික delete වෙලා යනවා database එකේ. ඊට පස්සේ for loop එකක් අපි දාගෙන තියෙනවා x0 කියලා. ඊට පස්සේ අපි check කරගෙන තියෙනවා x ට වැඩිය length එක ලොකුයිද කියලා. මෙතනින් හදාගත්ත length එක ලොකුයිද කියලා. එහෙමනම් x ට එකක් එකතු වෙන්නේ කියලා දාලා තියෙනවා. ඊට පස්සේ if condition එකක් දාලා file කියන type එකක් තියනවාද මෙතන කියලා බලනවා. ඊට පස්සේ එහෙමනම් i කියන name එකෙන් අරගත්ත ඒකට මෙන්න මේ 1 2 3 කියලා අරහෙන් ආපු විදිහටම මෙහෙන් අපි ඒ ටික variable වලට අල්ලගෙන තියෙනවා image file කියලා. ඊට පස්සේ file extension එක කියලා variable එකක් හදාගෙන දිනවා image file වල type එක අපි එතනින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි if condition එකක් දාලා අර in array කියලා දාලා ඊට පස්සේ file extension එකට allowed image extension එක ගැලපෙනවද කියලා අපි check කරගෙන තියෙනවා එතනින්. එහෙමනම් new image extension එකක් කියලා variable එකක් අපි අදාගෙන තියෙනවා කිසි value එකක් දාගෙන නැතුව කිසි value එකක්
assign කරගෙන නැතුව ඊට පස්සේ අපි if condition එකක් දාලා ෆයිල් එක මොන extension එකට අදාළ එකක්ද කියලා බලනවා අපි. මේ JPG නම් JPG කියලා අපි මෙතන new image extension එක reassign කරනවා. ඊට පස්සේ PNG නම් ආය new image extension එක PNG කියලා reassign කරනවා. SVG නම් new image extension එක SVG කියලා assign කරනවා. ඊට පස්සේ ෆයිල් නේම් එක අපි ආපහු resource mobile images කියන අපි path එක දීලා අපි අපේ title එකත් අපේ ෆයිල් image file එකත් unique ID එකකුත් new image extension එකත් අපි මෙතෙන් දාලා අපි ෆයිල් නේම් කියලා variable එකකට ඒක හදාගෙන තියෙනවා. ඊට පස්සේ move upload file කියන function එක call කරලා අපි image file එක to මෙන්න මේ අර එහෙන් ආප් ෆයිල් එක මෙන්න මේ විදිහට මේවා වෙන්න එක move වෙන්න කියලා දාලා දිනවා. ඊට පස්සේ database එකේ IUD එක්කවර එකක් දාලා දිනවා. insert and product image එකේ image path එක මෙන්න මේ අපි දාපු path එක file name එක ඊට පස්සේ product ID එක මෙන්න මේ අපි අරහෙන් අල්ලගත්ත මේ session එකෙන් අල්ලගත්ත PID එකම තමයි කියලා අපි insert පුර එකක් ගහලා දෙනවා. ඊට පස්සේ මෙතන ඒ process එක ඉවර වෙනවා. ඊට පස්සේ product එක update වෙනවා. ඔය විදිහට තමයි මේ update process එක වෙන්නේ මෙතනදී.